අපියන් හොයාගෙන අපේ සුදු නෝනාව. ඔයාලා ඉක්මනට ආවනේ අනේ. First time in cabin bus. දැන් මේ බෑග් තල්ලු කරන් ඔය කඳු බඩ දිගේ බඩ ගන්නවා කියන්නේ කරන්න බැරි වෙයි. හැබැයි අපිට ලස්සන වීම එකකුත් තියෙනවා. දැන් වෙලාව ඇවිල්ලා 6:10 මිනි වෙලාවේ. දැන් තමා ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න ගන්න කට්ටිය. සන්නාසයෙන් පැය දෙකක මේ ටයිම් එකක් තමයි අපිට තියෙන්නේ ෆ්ලයිට් ටයිම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපි පැය දෙකකින් බැංකොක් වල ඉඳලා බැංකොක් DMK එයාපෝට් එකේ ඉඳලා හැනෝයි එයාපෝට් එකට යන්න පුළුවන්. එහෙනම් යම් මම දිවන වීඩියෝස් එකක් දාලා අපි වියට්නාම් වලට ලෑන්ඩ් කරා. දැන් ඉතින් අපි යන් හොයාගෙන අපේ සුදු නෝනාව. සුදු නෝනා ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වා. බලමු. එයා අපිට පැයකට විතර කලින් ආවා කියලා මට මැසේජ් එකක් දාලා තිබ්බා. මේ එයා බලමු. එයාත් ඇති පොයට හරි ගිහින් ඉඳගෙන මට දැන් චෙකින් බෑග්ස් මුකුත් නැති හින්දා ඉමිග්‍රේෂන් එකට විතරයි දෙන්නේ. ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා අපි යන් එළියට පට්ට බඩගිනි මේ පොටම කලින් මොන හරි කාලා ඉන්න ඕන. කාලා ඉවරලා ඊට පස්සේ අපි බලමු තියන විස්තරය ගැන. මෙතෙන්ටලා එතන ඉඳගෙන වෙලා ඉන්න අපි සිදුවනවා. අපි සල්ලි මාරු කරලා ඊට පස්සේ අපි සල්ලි මාරු කරන තැනම එහා පැත්තේ තිබ්බා රෙස්ටෝරන්ට් එකක්. එතනට ආව කන්න. මොකද මේ අපි දෙන්නම යාළුවෝ උදේට කාලා ආවේ නැහැ. උදේට කාලා ආවේ නැහැ කියන ඇත්තටම ඊයරෑ අපි එළියට ගිහිල්ලා ඇවිල්ලා ඒ මහන්සි පිට අපි නිදාගත්තේ නැහැ. එහෙම හිටියා. ඒකින්ද අර ටිකක් මහන්සි. දැන් ඉතින් අපි මෙතන ඉඳන් සාපවලට යන්න ස්ලීපින් බස් එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ. ස්ලීපින් බස් එකක් අරගෙන එහෙම උත් ඒගොල්ලෝ ඇරල්ට් එකක් දාගෙන යනවා. ඉතින් පැය 6ක වගේ ගමන තියෙන්නේ. අපිට මේ එයාපෝට් එකේ ඉඳන් සාපවලට යන්න. එක්කොටම ඉස්සෙල්ලා කාලා ඉන්න ඕනේ. එහෙනම් අපි කාලා බලමු අපි බස් එක බුක් කරගන්න ඕනේ. තාම බුක් කරේ නැහැ. අපි නිකන් ඩීටේල්ස් ටිකක් අහගත්තා විතරයි. බලමු එහෙනම් මොකද්ද කරන්න පුළුවන් කියලා. රයිවල් එකේ ඉඳන් එළියට එද්දිම මේ තියෙන ස්ටෝ එකෙන් කැබින් බස් එකක් හරි ස්ලීපින් බස් එකක් හරි සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකට අපිට එක්කෙනෙක්ට උනේ $22ක් වගේ ගාණක්. අපි පේ කළාට පස්සේ අපි බස් ස්ටොප් එක ගාවටම එක්කන් යන්න යාලා ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙනවා එයාපෝට් එකේ ඉඳන්. ඉන්නේ කැබින් බස් එකේ නිදාගෙන යන්න පුළුවන් ඉඩක් තියෙන්නේ. ඒ කියන්නේ නිදාගෙන යන්න පුළුවන් විදිහ තමයි තියෙන්නේ. අඳක් වගේ තියෙනවා. ෂීට් එක ඕනනම් මේ ඉඳගෙන යන්න විදිහට ඕනනම් ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. නිදාගෙන යන විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ටීවී එකක් තියෙනවා. ප්‍රයිවසි එක ඕනනම් මෙතන කර්ටන් එකක් තියෙනවා. ප්‍රයිවසි එක ඕන වහ ගන්නත් පුළුවන්. එහෙනම් අපි young first time in cabin bus. අපි බස් එකේ ඇවිල්ලා මට ඔයගලන්ට කියන්න බැරුණා බස් එකේ එන ගමන් එතන මේ මගින් අතර කරනවා කෑම ගන්න කට්ටියට කෑම කන්න පුළුවන්. වොෂ්රූම් යනවා නම් වොෂ්රූම් යන්න පුළුවන්. ඒවට වෙනම මගින් අතර කරනවා. ඒක නිකන් හයිවේ එකක් වගේ. අර අපේ ලංකාවේ හයිවේ එකේ මැද හරියෙන් තියෙන රෙස්ටෝරන්ට් එකක් එහෙම වෙනම දාලා කියන සර්විස් සෙන්ටර් එකක් ඒ වගේ එකක් තමයි මෙහෙ තියෙන්නේ. ඊට පස්සේ එතන ඉඳන් අපි තව කිලෝමීටර් 80 ගාණක් විතර ආවට පස්සේ සාපවලට ඇවිල්ලා සාපවල මෙන්න මෙතනින් තමයි මේ ඒගොල්ලන්ගේ බස් ස්ටේෂන් මෙතන අන්තිමටම නවත්තන බස් ස්ටේෂන් එක තියෙන්නේ සාපවල. මෙතනින් ඒගොල්ලෝ බස්සනවා. අපිට මෙතනින් ඊට පස්සේ අපේ හොටෙල් එකට හරි අපේ මේ අපි බුක් කරලා තියෙන තැනට යන්න වෙන්නේ. අපිට මේ මෙතනින් ටැක්සි එකක් දාගෙන පයින් යන්න පුළුවන් නම් එහෙමයි.
අපිට දැන් කිලෝමීටර් මෙතනින් ඉඳන් 1.8ක් පෙන්නනවා. මේ සාප කියන්නේ පොඩ්ඩක් අර කඳු තනිකර නුවරඑළිය වගේම තමයි. ඒ නේ අර කඳු සීන් එක තියෙන්නේ සීතලයි එහෙම එකක් තියෙන්නේ. දැන් මේ බෑග් තල්ලු කරන් ඔය කඳු බඩ දිගේ බඩ ගන්නවා කියන්නේ කරන්න බැරි වෙයි කියලා හිතනවා. ඒකින්ද අපි ටැක්සියක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙහි Grab ටැක්සි එක තියෙනවා. Grab ටැක්සි එක බුක් කරන්න පුළුවන්. මේ සීතල. ඉතින් මේ අපි යන් බලමු අපි ටැක්සියක් බුක් කරගමු. මේ එන අපි යන් හොටෙල් එකට චෙකින් වෙන්න. ගයිස් බඩේරිකු දැක්කා. සාමාන්‍යයෙන් නුවරඑළියක් දීම අපි ඉතින් බඩේරිකු කනවා. ඒ ආසාවට දැකලා ගන්න හිතන බඩේරුම් කරලා. එරා උඹටත් ඕන? 2. 20. Thank you. බඩිරුම් කරලා ගත්ත අපි කන්නේ. මේ බඩිරුම්කු මේ ලංකාවේ වගේ තැඹිලි පාට නැහැ. සුදුම සුදු පාටයි. රටේ පාටද තියෙන්නේ. ඈ? රටේ පොත්තේ පාටද තියෙන්නේ. රටේ පොත්තේ පාටනේ. රටේ පොත්තේ පාටලු දිනේ. ඒගොල්ලෝ ලුණු දාන්නෙත් නෑ. අනිත් එක ඒගොල්ලෝ තම්බන්නේ මේ තම්බලා තිබ්බේ මේ තනිකර මේ පොත්ත පිටින්ම තමයි තම්බලා වෙන්නේ. මොකද නිකන් වතුරෙන් මේක එහෙම තම්බලා ගන්න වෙයි. හැබැයි රහයි ඒක. එහෙනම් දැන් අපි මෙහෙම ටැක්සි එකක් බුක් කරගෙන හොටෙල් එකට යනවා. හොටෙල් එකට ගිහිල්ලා චෙක් ඉන් වෙලා හවස් වෙලා පොඩ්ඩක් සීතල හින්දා ඇඳුම් ටිකක් ගුණ හරි ගන්නවනේ. මොකද අපි ඇඳුම් මුකුත් ගෙනාවේ නැහැ සීතලට. මොකද අපි තායිලන්ඩ් වල මේ ප්‍රශ්න හින්දා ඇඳුම් අරන් ගියේ නැත්තටම. මොකද ඇඳුම් පුරවගෙන එහෙම යන්නත් ට්‍රැවල් කරන්නත් අමාරුයි ඉඳා. දැන් ඉතින් මෙහෙට ආවරවස් මෙහි සීතලයි. මෙහි ඇත්තටම නුවරඑළිය වගේ වෙද එකක් තමයි තියෙන්නේ. මේ පේනවනේ කටින් දුමත් යනවා. මේ ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා චෙක් ඉන් වෙලා ඊට පස්සේ මේ එළියට ගිහිල්ලා බලනවා ඉස්සල්ලාම ඇඳුම් දෙක තුනක් මොකක් හරි දැනට ජැකට් එකක් හරි ගමන්න ගන්න පුළුවන්ද කියලා බලනවා. තියෙනවා කියලා දැන. එහෙම තියෙනවා නම් එහෙම අරගෙන පස්සේ තමයි රැට පොඩ්ඩක් බලන්න ඕනේ මොකද කරන්න කියලා. අපි Grab එකක් බුක් කරගත්තා. බුක් කරගෙන දැන් හොටෙල් එකට යන ගමන් ඉන්නේ මේ අපිට Grab එකේ ප්‍රයිසස් දෙක තුනක් පෙන්වනවා. ඒකේ අඩුවටම තියෙන ප්‍රයිස් එකට මේ ටැක්සි එකක්වත් පෙන්වන්නේ නැහැ. මේ මං හිතන්නේ හේතුව මේ හරිය ටැක්සි නැති හින්දා වෙන්නේ නැති. කොහොම හරි පොඩ්ඩක් ගාන වැඩි එකක් තමයි අපිට කොහොම හරි ගන්න උනේ. මොකද ඒක 50000ක් 50000ක් නෙවෙයි 47ක් 50ක් අතර තමයි යයි කියලා හිතනවා. ප්‍රයිස් එක පෙන්වුවේ වගේ ගානක්. මේ බලමු ගිහිල්ලා එතනට. සුපිරි ගතියක් තියෙනවා එතන. අපි යන් රූම් එකට මේ තියෙන්නේ ඇඳ පොඩ්චි මිනිබා එකක් තියෙනවා. වත්රොප් එකක් තියෙනවා. කබඩ් එක හොඳයි. පොඩි කාමරේ. හැබැයි අපිට ලස්සන වීව් එකකුත් තියෙනවා. එන්න බලන්න. ඉතින් මේ රූම් එක ගන්න ගොඩාක් රිවිව්ස් බැලුවා, ගොඩාක් වීඩියෝස් බැලුවා. මොකද මට මේක මේ ශාපවල වියට්නාම් වලට ආවොත් මම අනිවාර්යෙන් ගන්නවායි කියලා හිතාගෙන හිටපු රූම් එකක් ගොඩාක් කාලෙක ඉඳන්. මොකද හේතුව කියනවා නම් ශාපවල තියෙන බෙස්ට් පැනරමික් view එක තියෙන එකම බැල්කනි එක. තව තියෙනවා එහා පැත්ත හොටෙල් දෙකක්. ඒ දෙකත් එහෙමයි, මේකත් එහෙමයි. ලස්සනම පැනරමික් view එකක් තියෙන මේ view එකක් තියෙනවා. පෙන්වන්න ඔයගලන්ට. ඉතින් බැල්කනින් ආවට පස්සේ තියෙන්නේ view එක.
අර අතනින් පේන්න තියෙන්නේ සාපා ස්ටේෂන් එක. ඒ ස්ටේෂන් එකෙන් දැන්න රෑ වෙලා හින්දා මයිතනේ ට්‍රේන් නවත්තලා තියෙන්නේ. උදේ ඉඳන් හවස් වෙනකන් මෙතනින් මේ රතුපාට ට්‍රේන් එක යනවා මෙතන තියෙන්නේ කොහොමද? ඉතින් අපි ඒ view එක ඒ ෂොට් එක හෙට උදේට බලමු. දැන් අපි යන් එළියට සීතල අඳින ඇඳුම් ටිකක් ගන්න පට්ට සීතලයි. සෙල්සියස් අංශක දැන් 12ට වගේ තිබ්බේ. මේ යන අපි යන් දැන් එළියට ඒ ඇඳුම් ටිකක් අරන් යමු. හෙට උදේට ඔයගලන්ට පෙන්වන්න මේ ලස්සන පැනරොමික් view එක. අපි වර්ෂදාගෙන ඉතින් එළියට ආවා ඇඳුම් ජැකට් එකක් මොකක් හරි ගන්න බලාගෙන මේ මයික් එක නැහැ සත්‍ය පොඩ්ඩක් වැඩි ගණන් ගන්න එපා මේ අපි ආවා ඇත්තටම ටවුන් එකට අපේ හොටෙල් එකේ ඉඳන් මීටර් 150ක් වගේ පොඩි දුරක් තියෙන්නේ මේ ටවුන් එකට හරියටම සෙන්ටර් එකට මම අර ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටේෂන් එක තියෙන තැනට මෙතන සාපවල අයිකොනික් බිල්ඩින් එක තමයි ඔයගලන්ට අර පිටිපස්සෙන් පේන්නේ මේ බිල්ඩින් එක. ඒකට කියන්නේ සන් ප්ලාසා කියලා. ඒක ඉතින් මේ දිගටම තියෙන්නේ මට මේක දැක්කම ඇත්තටම මතක් වෙන්නේ අපේ මේ ලංකාවේ තියෙන ඇල්ල වගේම තමයි මේ පාරේ විදිහටම තියෙනවා දිගටම මේ shops තියෙනවා restaurants තියෙනවා. මේ ලස්සන ඇත්තටම මාර ලස්සනයි. මේ තාම ඇඳුම් කඩයක් හම්බුන්නේ නැහැ. ඇඳුම් කඩයක් තාම හොයාගෙන යන ගම. මේ එන යා අපි මේ ඇඳුම් කට දෙක තුනකටම ගියා. ඇඳුම් කට දෙක තුනකටම ගිහිල්ලා මේ මම ගත්තා මේ ජැකට් එක. මේක උනේ ලක්ෂ කීයක්ද? ලක්ෂ 3,50,000. මේක 3,50,000ක් උනේ. මේකයි මේ රණුත් ගත්තා. තව ඒ වගේම ජැකට් එකක් දෙකම 3,50යි නේ. කොහොම හරි ජැකට් දෙකටම අපි ලක්ෂ 7ක් දීලා තමයි ගත්තේ. සමහරලාට ගණන් පැටලෙනවා මොකද අපි ජීවිතේකටවත් ඒ වගේ ගණන් දීලා මේ කඩවල වලින් අතමාරු කරලා නැහනේ. ඒකින්ද සමහරලාට ගණන් පැටලෙනවා. සමහරලාට එයා කඩේ අයිතිකාරය පෙන්නලා තමයි අපි මේ අහන්නෙත් ගාන හරිද කියලා. ඉතින් මේ ජැකට් ගත්තා. සීතල ටිකක් කන්ට්‍රෝල්. දැන් තියෙන්නේ කෑම කඩයක් වගේ. අද නේද කන්න ඕනේ මොනවා හරි අලුත් දෙයක් කන්න ඕනේ. ටික් එකක් දාන්නත් ආසාවක් තියෙනවා. අපි තාම වටමේස සාකච්ඡාවකට බියර් එකක් ගත්තා ඉතින් ආවා. වටමේස සාකච්ඡාවට ඇවිල්ලා එයා කෑම හදුනා අපි ඉතින් බලන් ඉන්නවා. කිනිමලේ තියෙන රස්නට ලං වෙලා වාඩි වෙලා ඉන්නවා.